සුබ දවසක්. මම රජයේ සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිලධාරිනියක්. ඉතින් අද ඉස්සර වෙලාම අපි කතා කරන්න යන්නේ රජයේ රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් වෙන ඔබ මොනවද දැනගත යුත්තේ කියලා. ඉතින් ඔබ දැනටමත් රජයේ රෝහලකට ඇතුළු වූ අවස්ථා ඇති. කොහොම වුණත් අපේ ජීවිතයේ එක අවස්ථාවකදී හෝ අපට රෝහලකට ඇතුළු වෙන්න වෙනවා. නමුත් රජයේ රෝහලක් කියන්නේ අපේ රටේ පුරවැසියන් සඳහා සෞඛ්‍ය පහසුකම් සලසා දෙන නිදහස් සේවාවක්. ඉතින් අද අපි බලන්න යන්නේ රජයේ රෝහලකට නිවැරදිව ඇතුළත් වීමේ ක්‍රමය ගැන ඔයා මොනවද දැනගන්න ඕනි කියලා. ඉතින් රෝහලකට පැමිණි විට මුලින්ම ඔබ මොනවද කරන්න ඕනේ? සමහර විට ඔබ පරීක්ෂණ කටයුත්තක් සඳහා එහෙම නැත්නම් ප්‍රතිකාර සඳහා රජයේ රෝහලකට ඇතුළත් වෙනවා වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ඔබ මුලින්ම යා යුත්තේ පිළිගැනීමේ කවුන්ටරය වෙත. මෙහිදී ඔබ හදිසි රෝගයකට ප්‍රතිකාර සඳහා පැමිණ සිටින්නේ නම් ඔබව හදිසි ප්‍රතිකාර ඒකකයේ එහෙම නැත්නම් ඇක්සිඩන්ට් ඇන්ඩ් ඉමර්ජන්සි යුනිට් එක වෙත යොමු කරයි. එහිදී වෛද්‍යවරයා සහ හෙදියන් විසින් ඔබව පරීක්ෂාවට ලක් කර ඔබගේ මූලික පරීක්ෂාවන් අවසන් කරයි. ඉන්පසු ඔබව වැඩිදුර ප්‍රතිකාර සඳහා අවශ්‍ය වාට්ටුවට යොමු කරයි. ඉතින් මීට අමතරව ඔබ කලින් සැලසුම් කර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා රෝහල්ගත වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකදී නම් ඔබට පුළුවන් OPD එක එහෙම නැත්නම් බාහිර රෝගියාංශය වෙත ගොස් එහි ඇති වෛද්‍යවරියෙකුට ඔබගේ ලිපිගොනු කලින් වෛද්‍ය වාර්තා සහ රිෆරල් ලෙටර් එක එහෙම නැත්නම් යොමු කිරීමේ ලිපිය පෙන්වන්න. එවිට මේ සියල්ල පරීක්ෂා කර ඒ වෛද්‍යවරයා විසින් ඔබව අදාළ වාට්ටුවට යොමු කරයි. ඉතින් මේ අවස්ථා දෙකෙන් කුමන අවස්ථාවකදී වුණත් ඔබට වෛද්‍යවරයෙක් විසින් සටහන් කරන ලද සම්පූර්ණ කරන ලද ඇඩ්මිෂන් සීට් එකක් එහෙම නැත්නම් ඇතුළත් වීමේ පත්‍රිකාවක් ලබා දෙයි. මෙම පත්‍රිකාව මුලින්ම ඔබ රෝහලේ ලියාපදිංචි කිරීම කරගත යුතුයි. බොහෝ විට ඔබට සහායට කෙනෙක් පැමිණේ. කෙසේ වෙතත් ඔබ මුලින්ම කළ යුත්තේ මෙම ඇතුළත් වීමේ පත්‍රිකාව රෝහලේ ලියාපදිංචිය සඳහා ලියාපදිංචි කිරීමේ ස්ථානය වෙත රැගෙන යාම. මෙහිදී ඔබගේ තොරතුරු සහ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම අවශ්‍ය බැවින් ඔබගේ ජාතික හැඳුනුම්පත ඉතාම අත්‍යවශ්‍ය ලියවිල්ලක්. එබැවින් රෝහලට ඇතුළත් වීමේදී ඔබගේ ජාතික හැඳුනුම්පත කරුණාකර රැගෙන එන්න. මෙසේ ලියාපදිංචියෙන් පස්සේ ඔබව අදාළ වාට්ටුවට රැගෙන යයි. ඉතින් මේ වන විට පෙර රෝගී වාර්තා, පරීක්ෂණ ප්‍රතිඵල, එක්ස්රේ, MRI වැනි සටහන් ඔබ සමග තිබේ නම් ඔබගේ රෝගය හා රෝග ඉතිහාසය ගැන නිවැරදි තීරණවලට යොමු වීමට ඉතාම අත්‍යවශ්‍යයි. එබැවින් ඔබ සතුව එවැනි දේ තිබේ නම් ඒවත් අමතක නොකර රැගෙන එන්න. වාට්ටුවට ඇතුළත් වුණු පසු ඔබට ලබා දෙන උපදෙස් පිළිපැදීම ඔබගේ වගකීමක්. එබැවින් වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ උපදෙස් අනුගමනය කරන්න. ඔබට ඇඳක් සහ ඔබගේ පුද්ගලික බඩු බාහිර ආදිය තබා ගැනීම සඳහා ලොකරයක් ලැබේවි. අනවශ්‍ය තරම් පුද්ගලික උපකරණ හා වටිනා බඩු භාණ්ඩ ආදිය රැගෙන ඒමෙන් වළකින්න. එය ඔබත් කාර්ය මණ්ඩලයත් අපහසුතාවයට පත් කරයි. ඒ වගේම රෝහල් නියමයන් සහ පරිසරය ගෞරවයෙන් ආරක්ෂා කරන්න. මෙය ඔබගේ බදු මුදලින් පෝෂණය වන ඔබේම රෝහලක්. එමෙන්ම ඔබට ලබා දෙන ඖෂධ, පරීක්ෂණ සහ ඉදිරි සැලසුම් ගැන අසා දැනගන්න. එය ඔබගේ අයිතිවාසිකමක්. ඉතින් ඔබගේ සහයෝගයත් නියමයන් පිළිපැදීමත් නිවැරදි පිළිවෙත් ඔබගේ ප්‍රතිකාර සඳහා මූලික පියවර බව මතක තබා ගන්න. ඉතින් ඔය විදිහට තමයි රෝහලකට ඇතුළත් වීමේදී අපි සතු යුතුයකම් වගකීම් සහ පියවරවන් කියන එක. ඉතින් ඊළඟ වීඩියෝවෙන් අපි බලමු මොනවාද ඔබගේ අයිතිවාසිකම් කියලා. බොහොම ස්තුතියි.